අපි කතා කරන්න යන්නේ ලෝකයේ විල් පහ ගැන. ඒ කියන්නේ පංචමහා විල් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඇත්තටම පංචමහා විල් කියන්නේ උතුරු ඇමරිකාවේ පිහිටි විශාලතම මිරිදිය විල් පද්ධතියකට තමයි පංචමහා විල් කියලා කියන්නේ. මේ විල් පද්ධතිය ඇමරිකාවේ සහ කැනඩාව අතර සීමාවන් වල පිහිටලා තියෙනවා. මේ පංචමහා විල් වලින් පළවෙනි විල තමයි සුපීරියන් විල. මේක තමයි ලෝකේ විශාලතම මිරිදිය විල විදිහට හඳුන්වන්නේ. මේ විල ඇමරිකාව සහ කැනඩාව අතර පිහිටලා තිබෙනවා. ඉතා ගැඹුරු සහ සිසිල් ජලය තව ශීත කාලයේදී සමහර කොටස් හිමෙන් ආවරණය වෙනවා. තව දෙයක් වන්නේ පෘෂ්ඨ ප්‍රමාණයෙන් ලෝකයේ අංක 1 මිරිදිය විල විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟ විල තමයි මිචිගන් විල. විල පිහිටලා තියෙන්නේ ඇමරිකාවට පමණක් වීම විශේෂත්වයක් වෙනවා. මේ විල ඉතා සුන්දරයි. තව ප්‍රධාන දෙයක් වන්නේ සංචාරක හා වාණිජ කටයුතු සඳහා මේ භාවිතා කරනවා. තව දෙයක් තමයි එකම රටක් තුල පිහිටලා තිබෙන එකම විලක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. ඊළඟ විල තමයි හියුරෝන් විල. මෙය වෙරළ තීර දිගුම මහා විල විදියට හඳුන්වන්න පුළුවන්. දූපත් දහස් ගණනක් ඇතුළුව මේ විල දක්නට පුළුවන්. තව දෙයක් ජෛව විවිධත්වයේ ඉතාමත් ඉහළයි. ලෝකයේ විශාලතම දූපත් සහිත මිරිදිය විල විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඊළඟ විල තමයි ඊරි විල. මෙය පංචමහා විල් අතර අඩුම ගැඹුරු විල විදිහට හඳුන්වන්න පුළුවන්. ඉක්මනින් උණුසුම් වෙන නිසා මසුන් සඳහා ඉතා සුදුසු ස්ථානයක් විදිහට මේ විල හඳුන්වන්න පුළුවන්. කාර්මික සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මේ විල ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ විල තමයි ඔන්ටාරියෝ විල. මේ පංචමහා විල අතර කුඩාම පෘෂ්ඨ ප්‍රමාණය අයත් කරගන්නා විල විදිහට හඳුන්වන්න පුළුවන්. මෙය වාණිජ නාවික කටයුතු සඳහා ඉතා වැදගත් වෙනවා. පංචමහා විල් පද්ධතියේ අවසාන විල විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. සුවිශේෂී දෙයක් වෙන්නේ ඔන්ටාරියෝ විල ඉතා ලස්සන අලංකාරවත් හැඩයකින් යුක්ත වීම. ඉතින් මේ පංචමහා විල් වලින් මිරිදිය ජලයෙන් 20%ක ආසන්න ප්‍රමාණය ජාත්‍යන්තර නාවික හා වාණිජ කටයුතු සඳහා උතුරු ඇමරිකාවේ දේශගුණය පාලනය කිරීම සඳහා මසුන් සත්ව සහ ශාක ජෛව විවිධත්වයට සඳහා සංචාරක සහ අධ්‍යාපන වටිනාකමට ඉතාමත් වැදගත්කමක් ලබා දෙනවා. සුපීරියන් විල, මිචිගන් විල, හියුරෝන් විල, ඊරි විල, ඔන්ටාරියෝ විල යන විල් පහ එකිනෙක සම්බන්ධ කරමින් තමයි පවතින්නේ. විදිය ප්‍රමාණයෙන් බැලුව විට ලෝකයේ විශාලතම ජල ගබඩාව ලෙස මේ පංචමහා විල් හඳුන්වනවා. එහෙනම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ YouTube, Facebook, TikTok ඒවැ ලින්ක් එක තියෙනවා. ඒවා ෆලෝ කරන ගමන් ෂෙයා කරන ගමන් එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.